ඇත්තටම ඔයාට මුලින්ම උයන්න ආසාව ආවේ කොහෙන්ද? මගේ තාත්තා හදපු චිකන් කරි එකක්. ඔයා මුහුණ දුන්නු කවුරුත්ම නොදන්න චැලෙන්ජස් තිබුණාද? ඒක තමා කවුරුත් නොදන්න පොඩ්ඩක් අර අවුල් පැත්ත ඒත් අද චැලෙන්ජස් හැන්ඩල් කරන විදිහ කොහොම වෙනස් වෙලා? නෝඩ් සපෝට් කරපු මේ වෙලාවේ මතක් කරන්න ඕන විශේෂ අය කවුද? Manoj, before we wrap things up today, I have one last question for you. තරුණ අයට ඔයා දෙන උපදෙස මොකක්ද? හසලක ඉඳන් ලෝකෙම රස කරපු අපේ තරුව. Today's guest went from a humble kitchen in Hasalaka to conquer the ultimate cooking competition. He turned local flavors into pure art and culinary delights and won the hearts of the nation. Please join me in welcoming the winner of MasterChef Sri Lanka Season 1, Sanjula Manoj. Hello and welcome to the show, Manoj. Are you born? hello අයිබෝන් thank you for having me නවිලා. The pleasure is all mine. හරි Manoj. අපි මුලින්ම යමු ඔයාගේ ගම හසලකට. ඔයාගේ පොඩි කාලයේ මතකයන් මොන වගේද? මගේ පොඩි කාලේ ගැන කිව්වොත් බොහොම සුන්දර ළමා කාලයක්. මොකද ලොකු ලොකු හොප්ස් නැහැ. ගමක අපි සෙල්ලම් කරනවා. එතකොට අපි ෆැමිලි එකේ මම අම්මා තාත්තා ආච්චි මල්ලි අපි හැමෝම ඉන්නවා. මම හිතනවා ළමා කාලේ ගැන ගත්තොත් එහෙම මම හොඳ ලස්සන ළමා කාලයක් ගත කරා කියලා. අහන්න හරි සතුටුයි Manoj. ඇත්තටම ඔයාට මුලින්ම උයන්න ආසාව ආවේ කොහෙන්ද? කාගෙන්ද? අපිට ටිකක් කියන්න පුළුවන්ද? පුළුවන්. ඔව් ඇත්තටම මට උයන්න මුලින්ම ආසාව මගේ තාත්තගෙන්. මොකද එයා ෆෝසස් හිටියේ. එයා ඉන්නේ මාසයකට සැරයක් වගේ. ඉතින් ඒ ආපුවම එක එක කෑම ಜಾති හදලා දෙනවා. ඉතින් ඒකෙන් තමයි පොඩ්ඩක් උයන්න මුලින්ම ආසාව ආවේ. හරි. පස්සේ මම ඇත්තටම රියල් විදිහට ඔය වගේ හරියටම උයන්න පටන් ගත්තා. මම කන්ටෙන්ට් කරන්න පටන් ගත්තා කොවිඩ් කාලේ. ඉතින් ඒකෙන් තමයි ඇත්තටම මේ මිරිත්තැනට ඇවිල්ලා ඉන්න මනෝජ් එලියට ආවේ එතනින් පස්සේ. එතනින් තමයි. Okay. හරි, that's really good to know Manoj. හරි Manoj. අම්මා හරි තාත්තා හරි හදපු ඔයාගේ හිතට තදින්ම වැදුණු කෑමක් තියෙනවද? ඒ මතකයන් මාස්ටර් ෂෙෆ් තරඟයට ඔයාට උදව් වුණේ කොහොමද? තියෙනවා. මගේ තාත්තා හදපු චිකන් කරි එකක්. ඒක මට තාම මතකයි. මොකද ඒකේ තරම් රසයි. එයාට හොඳට උයන්න පුළුවන්. ඉතින් හැබැයි මට ඒක මාස්ටර් ෂෙෆ් තරඟයට ගේන්න බැරි වුණා. මොකද ඒ දේ ගත්තොත් අපි චිකන් කරි එකක් ඒක අපිට හම්බෙන චැලෙන්ජ් එක වෙනස් වෙනවා. මම ඔයගේ හිතේ තියන් හිටිය ගොඩක් දේවල් මගේ ගෙදර ආభాෂයෙන් ආපු එක තරඟෙට ඇතුල් කරන්න. හැබැයි මට සමහර දේවල් කරන්න බැරිනවා. මොකද ඒක අපිට එදාට හම්බෙන චැලෙන්ජ් එක අනුව වෙනස් වෙනවා. ඉතින් එහෙම හිතන් හිටපු දෙයක් තමයි ඕක. ඒක ඇතුළත් කරන්න බැරිනවා. මගේ හිතේ තියෙන හොඳම කෑම ගත්තොත් එහෙම මගේ තාත්තා හදපු චිකන් කරි එක තමයි. ඔයා මුල්ම වතාවට තනියම හදපු කෑම ජාතිය මතකද? ඒක කන්න පුළුවන් මට්ටමක තිබුණද Manoj? ඔව් මම මුලින්ම හදපු කෑම එක තමයි පොල් සම්බල්. ඒක මල්ලිමා හිතවා try කරා. මට තාම මතකයි. ඒක මේ මතක තියෙන්නේ මෙච්චර මේ අර එක වීක් එකක් වගේම තිබ්බා පොල් සම්බල්ම තමයි හදන්නේ. අර ඒක රස වෙනකොට පස්සේ අපි එකක් පොඩි කාලේ මල්ලිමා හිතවා try කරේ පොල් සම්බල් තමයි මුලින්ම try කරේ. Okay. අද හැමෝම දකින්නේ මාස්ටර් ෂෙෆ් කුසලානය අතේ තියෙන ඔයාව විතරයි. හැබැයි Manoj, මේ තැනට එන්න කලින් ඔයා මුහුණ දුන්නු කවුරුත්ම නොදන්න චැලෙන්ජස් තිබුණාද? අපිට ඒ ගැන කියන්න පුළුවන්ද? ඔව් තිබුණා. කියන්නේ මං චූටි කාලේ නම් ගත්තොත් මට පොඩි ප්ලෑන් එකක් තිබ්බා. මම මෙහෙම යන්න ඕනි, මේ වගේ තැනකට එන්න ඕනි. සහ මම ආෆ්ටර් O level මං එනවා කැන්ඩි වලට. A levels වලට. A levels මම මැත්ස් කරන්න යන්නේ. ඉතින් මම O level හොඳට පාස්. A levels වලත් හොඳටම
වැඩ ටික කරගෙන ගියා. ඒ වුණාට Very මට good. A levels ලියන්න බැරි වෙනවා. මට ඩෙන්ගු හැදෙනවා. Oh my ඉතින් ඒක මං හිතන්නේ මං කොහොත් කියලා නැහැ ඒක. මට ඩෙන්ගු හැදලා ගොඩක් අමාරු වෙනවා. මම සෙකන්ඩ් ෂයි කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ෆස්ට් ෂයි කරන්න බැරි වෙනවා. මම දෙවෙනි පාරක් කරන්න යන්නේ නැහැ. මොකද ඒ දවස්වල අම්මයි තාත්තයි එහෙ ටවුන් එකේ පොඩි කඩයක් කරා. ඉතින් ඒකෙන් තමයි ක්ලාස් ෆීස් ගෙවන්න මට මතකයි. ඒක ලොකු ගාණක්. මොකද මේ අපේ ෆැමිලි එකට මේ හේතුව තමයි ක්ලාස් පීස් ඕනි. එතකොට මම කැන්ඩුලේ ඉඳලා නැවතින්න ඕන. නවතින තැනට ගෙවන්න ඕනි. එතකොට ඒ වියදම් එක බලද්දී ඒක ලොකු ගාණක්. මොකද මල්ලිත් ඉගෙන ගන්නවා. ඒ දිවලක මට ආයේ හිතුන්නේ නැහැ දෙවෙනි පාරක් කරන්න. ඔය තමා කවුරුත් නොදන්න පොඩ්ඩක් අර අවුල් පැත්ත. ඒත් අද දුක් වෙන්නේ නැහැ මං. මොකද හැබැයි මම ඒක කරන්න බැරි වුණ එක ගැන පොඩි දුකක් තිබ්බ කාලයක් තිබ්බා. ඒ කාලේ පොඩ්ඩක් අවුලෙන් හිටියා. ඒත් අද හිතන හැමදේම වෙන්න හොඳට කියලා. Oh, definitely. Everything happens for a reason, for the best, Manoj. ඔයාගේ ජීවිතේ මට මේක කරන්න බෑ. මං මේක අතහරිනවා කියලා හිතුණු අවස්ථා තිබුණාද? ඔව්. මං කොහොමත් ටක් ගාලා අතාරිනවා. ඒ මගේ හැටි. ඒ කියන්නේ You give up quickly. ඔව්. මට ඔය මං දැන් එහෙම නැති වුණාට මගේ ඉස්කෝලේ කාලෙන් පස්සේ මං ගොඩක් ජොබ්ස් වලට ගිහිල්ලා තියෙනවා. සාය ඉක්මනට අතහැරලා තියෙන. කියන්නේ මට මම හිතනවා ඒකට හේතුව තමයි මේ අම්මා තාත්තා ඉන්න කාලේ. කියන්නේ මගේ තාත්තා දැනට ජීවතුන් අතර නැහැ. එයා ඉන්න කාලේ මට අර කිසි බරක් දීලා නැහැ. මම වැරද්දක් නෙවෙයි කියන්නේ සමහර එයාගේ තියෙන ආදරේ මං හිතනවා ඒක තමයි ප්‍රධාන හේතුව. මොකද මම මට ගිහිල්ලා තැනක වැඩ කරන්න ඉදිවල් අර හැදෙන්න පොඩි කාලයක් ගියා. එහෙනම් මම ටක් ගාලා අතහරිනවා සාමාන්‍යයෙන්. දැන් එහෙම නැති වුණාට ඉස්සර ගොඩක්. මම මනෝජ්ට කිව්වොත් ඔයාව ආහාරයක් ලෙස ඩිස්ක්‍රයිබ් කරන්න කියලා ඔයා සිලෙක්ට් කරන ෆුඩ් එක මොකක්ද? ඒ අය කියලාත් අපිට කියන්න. පොඩ අමාරු ප්‍රශ්නයක්. මම කියනවා මම සැලඩ් එක. Very nice. හේතුව මං හිතනවා වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. Yes, yes. කුක් කරලා තියෙනවා නැත්තම් ෆ්‍රෙෂ් කන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඉතින් මං හිතනවා මං හැම පැත්තටම බැලන්ස් කියලා. මොකද මට දැනෙන විදිහේ නෝ මං ඕන තැනක මට බැලන්ස් කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මං හිතනවා හොඳම දේ සැලඩ් එක. That's a good choice, huh? Award එකට කලින් හිටපු මනෝජුයි award එකට පස්සේ ඉන්න මනෝජුයි compare කළොත් challenges handle කරන විදිහ කොහොම වෙනස් වෙලාද? සම්පූර්ණ වෙනස්. මොකද මං හිතන ඊට වඩා ගොඩක් දේවල් දැන් ඉගෙනගෙන තියෙන පොඩ මැචුවර්ඩ් සහ සෝෂල්. ඒක මුලින්ම කියන්න ඕනේ මම මුල් කාලේ ආපු මට දැන්න දේ තමයි මම මාෂිෆා මුල් කාලෙත් බූට් කැම්ප්ස් තිබ්බ. ඒ වගේම මං එන සයිල් මම පැත්තකට ගිහිල්ලා අනිත් අය ඔක්කොම යාළුවෝ ඉන්න මම පොඩ පැත්තකට ගිහිල්ලා හිටියේ. පස්සේ තමයි මම පොඩ සෝෂල් වුණේ. මං හිතනවා මේ දේවල් එක දැන් චැලෙන්ජස් හැන්ඩල් කරන විදිය සම්පූර්ණ වෙනස් සහ දැන් පොඩ මං පොඩ හිතනවා දෙපාරක් හිතලා තමයි මේවා ටික මේ හැන්ඩල් කරන්නේ. Okay, that's good, Manoj. අද ඔයා ඉන්න මේ තැනට එන්න මනෝජ් සපෝට් කරපු මේ වෙලාවේ මතක් කරන්න ඕන විශේෂ අය කවුද? ගොඩක් අය ඉන්නවා. මොකද ගොඩක් සපෝට් කරා මට. මගේ යාළුවෝ ඉන්නවා. පිළිවෙලට ගත්තොත් මුලින් අම්මා. අම්මා තමයි මට මුලින් සපෝට් කරේ. අම්මා මල්ලි ලොකු සපෝට් එකක් දුන්නා. මොකද තාත්තා හිටියේ නෑ. අපි 2024 තාත්තා නැති වෙනවා. ඉතින් මම මේකට ඇවිල්ලා මාස 6ක වගේ කාලයක් අපි මාෂෙෆ් මොකද සීසන් 1 එක හින්දා පොඩ්ඩක් ලොකු කාලයක් මේක තිබ්බා. ඉතින් ඒ කාලේ මුළු ෆුල් කාලේ මල්ලිතා බැලන්ස් කරගෙන ගෙදර බැලන්ස් කරගෙන ඔක්කොම ටික බැලුවේ. ඉතින් අම්මගේමත් ලොකු සපෝට් එකක් හම්බුණා. ඒ වගේම තව මතක් කරන්න ඕනේ ස්පෙෂල් කෙනෙක් කියලා තිල්ලිමීර සූරිය කියලා. එයා කොළඹ එයා කන්ටෙස්ටන්ට් කෙනෙක්. මාෂෙෆ් ආපු. එයා හම්බෙන්නවන මාෂෙෆ් බූට් කැම්ප් වල ඉඳලා. ඉතින් ඒ අක්කා මට ගොඩක් හෙල්ප් කරා. මගේ අක්කා වගේ එයත් ආදරෙන් මතක් කරන්න ඕන සහ තව මතක් කරන්න යාළුවෝ ගොඩක් ඉන්නවා. මාෂෙෆ් එක ඇතුලේ කට්ටිය ගොඩක් උදව් කරලා තියෙනවා. සෙව්වන්දි එතකොට තව අපිත් එක්ක හිටපු කන්ටෙස්ටන්ට්ලා ගොඩක්. ඉතින් ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා. Thank you. Okay, now I have an interesting question for you, Manoj.
අපි හිතමු ඔයාට පුළුවන් නම් සුපිරි කෑම වේලක් හදලා ලෝකයේ ඉන්න ඕනෑම 7 දෙනෙකුට කන්න ඉන්වයිට් කරන්න. කවුද ඒ 7 දෙනා? So මේ ලිස්ට් එකේ ජීවතුන් අතර ඉන්න අය වගේම නැති අයත් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. 7 දෙනෙක්. එක තාත්තා මොකද එයා කවදාවත් මගේ කෑම ටේස්ට් කරලා නැහැ. දෙක අම්මා මොකද එයා ගොඩක් ෆුඩ් ලවර් කෙනෙක් නෙවෙයි. උනාට එයා try කරන්න දෙන්න ඕනේ කොහොම හරි. Okay. තුන ආච්චි සීයා මල්ලි සීයා ජීවතුන් අතර නැහැ. ඒත් එයාමට ගොඩක් ආදරේ. එතකොට එතන 5යි. තිලිනි ඉරිසූරිය try කරලා තියෙනවා. වගේ වුණාට මම මෙහෙම කියලා කෑමක් හදලා දීලා නැහැ. උනාට දෙන්න ඕනේ අනිවාර්යෙන් try කරන්න. ඊට පස්සේ තිලිනි අක්කා සෙව්වන්දි ඔළුවිට එයා කාලා තියෙනවා. ඒ උනාට ආයෙ දෙන්න වෙනවා. නැත්තම් පොඩක් කේස් එක. ඊට පස්සේ ඉන්න මගේ ස්කූල් කාලේ යාළු තුන් දෙනෙක්ට නිලංක උමේෂ චතුරිය ඒ තුන් දෙනාට දෙන්න ඕනේ. Okay. ඉතින් ඔයා මාව ඉන්වයිට් කරන්න නැද්ද මනෝජ්? ඔයාට මේ ෂෝ එකෙන් පස්සේ දෙනවා ට්‍රීට්මන්ට් එක ඉන්නවා. Thank you very much. ඉතින් Manoj, before we wrap things up today, I have one last question for you. අද ඔයා දිහා බලාගෙන තමන්ගේම කුස්සියේ ඉඳන් ලොකු හීන දකින දරුවන්ට තරුණ අයට ඔයා දෙන උපදෙස මොකක්ද? මං කියන්නේ කුකින් කියන දේ හැමදාම අප්ඩේට් වෙන දෙයක්. ඉතින් මේකේ රැඳෙන්න නම් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනි. ඒකට හේතුව තමයි දැනට ඉන්න හොඳ චෙෆ්ස්ලා ඉන්නවා අපිට කියලා තියෙනවා මේ අපිත් තාම ඉගෙන ගන්නවා දේවල් කියලා. ඒ කියන්නේ මේක ඉගෙනගෙන ඉවර වෙන්නේ නැති දෙයක්. ඉතින් මම කියන්නේ සමහර වෙලාවට කෝස් කරන්න සල්ලි නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි අයිඩියා එකක් තියෙන පුළුවන්. මොකක් හරි ස්ටාර්ට් කරන්න දේවල් ප්ලෑන් කරගෙන ඉන්න පුළුවන්. ඒ දේවල් ප්ලෑන් කරන්න අවශ්‍ය දේවල් ටික නැති වෙන්න පුළුවන්. බට් මං කියන්නේ තියෙන දේ මොකද්ද? ඒ දේෙන් පටන් ගන්න. පටන් ගත්තට පස්සේ අනිත් ස්ටෙප් ටික අපිට තියන්න ඕන ඉතින් පේනවා. ඉතින් මං හිතනවා මං ඔකට හොඳම උදාහරණේ මම මේ කන්ටෙන්ට් කරන්න පටන් ගද්දී කොවිඩ් කාලේ මම දැක්කා මං ෆලෝ කරන චෙෆ්ලා කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් යාළගේ ඩිෂස් එහෙම දකිද්දි මට හසලගෙන ඉඳන් ওই ඉන්ග්‍රීඩියන්ට් හොයාගන්න අමාරුයි. මං කරපු දෙයක් තමයි මං ඒ කන්ටෙන්ට් වල දැන් ඒ කන්ටෙන්ට් හයිඩ් කරලා තියෙන්නේ. හේතුව තමයි දැන් ඉන්න මේකත් එක්ක ඒ කාලේ කරපු කන්ටෙන්ට් වල තියෙන අඩුපාඩු පේනවා. ඒක නිසා මම කරපු දේ තමයි සමහරකට ඒ ඉන්ග්‍රීඩියන්ට් එක නැත්නම් ඒකට ආදේශ කරලා මොකක් හරි දෙයක් තියෙන වෙන මොකක් හරි එකකින් මම ඒ කන්ටෙන්ට් එක කරනවා කොහොම හරි. ඉතින් මට කියන්න තියෙන්නේ ඕනම දෙයක් තියෙන දේෙන් පටන් ගන්න එතනින් එහාට නිකම්ම ඒක grow වෙනවා. That's very good advice. Hari Manoj, thank you very much for joining us on Nabila Meets. I truly appreciate you taking time off your busy schedule to be here with us today. It was amazing listening to your story. All the best. Keep shining. Thank you for having me on this show. Thank you so much, Nabila. And to my viewers, I'll see you soon. Stay tuned, stay inspired.